අදත් සරණීස් ඩයරි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ කටක ලග්නය ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කටක ලග්නය කියලා කියන්නේ ඉතා සංවේදී, ආදරණීය සහ ගැඹුරු හැඟීම් නැති ලග්නයක්. කටක ලග්නයේ මූලික ගුණ ගැන කතා කරොත් පාලක ග්‍රාහකයා වෙන්නේ චන්ද්‍රයා. මූල ධර්මය වෙන්නේ ජලය. ස්වභාවය ගත්තොත් සංවේදී, ආදරවන්ත, රැක බලා ගන්නා මනෝභාවික. කටක ලග්නය ඇති අය බොහෝ විට මෘදු, ඒ වගේම මිතුරන්ට හිතවත් වෙනවා. ඔවුන්ගේ මුහුණේ මෘදු හැඟීම් සහ අපේක්ෂාවන් පිරුණු ඇස් තියෙනවා. ඒ අයගේ හැසිරීමේදී ආදරය සහ මනෝභාවිකත්වය පැහැදිලිව පේන්න ගන්නවා. කටක ලග්න හිමියන්ගේ මනස හුඟක් සංවේදී. ඔවුන්ගේ හැඟීම් ලෝකය ඉතා ගැඹුරුයි. ඔවුන් කවදාක හෝ තනිව සිටින්න කැමති. නමුත් පවුල, ඒ වගේම ආදරය ඔවුන්ට ආගන්තුක දේවල් වලට වඩා වැදගත් වෙනවා. කටක ලග්න හිමියන්ට පැරණි සිහිනයන්, ඒ වගේම ගත වූ කාලයන්, ඔවුන්ගේ මතකයේ රැඳී තිබෙන දේවල් අමතක කරන්න අමාරුයි. පවුල සහ ආදරය ගැන කතා කරොත් කටක ලග්න හිමියන්ට වඩාත් වැදගත් වෙන්නේ පවුල, ආදරය, ඒ වගේම ආරක්ෂාව. මවගේ ආදරය වගේ ආදරයක් ලැබීමටත් ලබා දීමටත් ඔවුන් කැමති වෙනවා. ආදරය තුල ඔවුන් විශ්වාසවන්තයි, හැඟීම්වන්තයි. කටක ලග්න හිමියන් හදවතින්ම අවංක පුද්ගලයෝ වෙනවා. ඔවුන්ට පවරන කුමන වැඩේ වුණත් ඔවුන් අවංකව, සාර්ථකව, හිතට එකඟව එය කිරීමට වග බලා ගන්නවා. ඉගැන්වීම්, කලාව, ආයුර්වේදය, සෞඛ්‍ය වගේම කැෆේ වගේ ව්‍යාපාර ඔවුන්ට ගැලපෙනවා. කටක ලග්න හිමියන්ගේ නරක පැත්ත ගැන කතා කරොත් ඔවුන් හැඟීම්වන්ත බව නිසාම හිතේ විශාල කරගන්නා අය වෙනවා. ඒ කියන්නේ පොඩි හිත් රිදීමක් පවා ඔවුන්ට ලොකුවට දැනෙනවා. අතීතය අල්ලා සිටීම, අතීතයේ වෙච්ච දේවල් නිතර සිහි කිරීම, ඒ වගේම ආරක්ෂාව ගැන බියෙන් සිටීම කටක ලග්න හිමියන්ගේ දුර්වල පැති වෙනවා. සරලවම ගත්තොත් කටක ලග්න හිමියන් අවංක හදවතින් යුක්තව තම පවුලට, හැඟීම් වලට, ආදරය කරන දේවල් වලට කැප වෙන පුද්ගලයෝ වෙනවා. කටක ලග්න අයගේ මනස අලුත් ආරම්භයන් වලට සෙන්සිටිව්. ඔයාට law of attraction වැඩ කරවන්න නම් ඔයාගේ හිත සංසුන් කරලා මෙඩිටේට් කරන්න. ඒ වගේම ඔයාගේ හිතේ තියෙන හැඟීම් විශ්වාස කරන්න. දැනෙන දේවල් වලට වඩා ඔයාට දැනෙන දේ විශ්වාස කරන්න. Everything I feel deep is guiding me to my dream life. ඔයා කටක ලග්න අය නම් යුනිවර්ස් එක ඔයාට හැම විටම කියනවා, trust your feelings, they are not random, they are guidance. විශ්වාස කරන්න, විශ්වාසයෙන් ඉන්න. ඔයාට මේ ලෝකෙ මිරකල් එකක් දැනෙන්න ඉතාමත් ළඟයි.